Hi guys, welcome to my YouTube channel. ඉතින් කොහමද ඔයාලට? මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමට ඇති කියලා. අද ටිකක් වෙනස් විදිහේ vlog එකක් තමයි තියෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ වෙනකොටත් ඒක දන්නවා කියලා. මොකද මම thumbnail එකේ ගැන දාලා තිබුණානේ. ඉතින් අපි අද මේ යන්නේ පික්නික් එකක්. ඉතින් මේ පික්නික් එකට අපි දෙන්න විතරක් නෙවෙයි යන්නේ. මෙන්න මේ තැන තමයි අපි තෝරගත්තේ අපේ පික්නික් එකට. මෙතන ගොඩක් අය ඒගොල්ලන්ගේ ෆැමිලිස් එක්ක ඇවිල්ලා එන්ජොයි කරනවා. මුලින්ම අපි බඩු ටිකත් අරගෙන මේ යන්නේ ලස්සන තැනක් හොයාගන්න අපේ පික්නික් එකට. ඉතින් අපි මෙන්න මෙතන තමයි ඒකට තෝරගත්තේ පුංචි සකුරා ගහක් යට. අද මේ වැඩේට තව අය එකතු වෙනවා. ඉතින් අපි දෙන්න ගිහිල්ලා පැයකටත් විතර පස්සේ තමයි මෙන්න මේ සෙට් එක එන්නේ. උදේම යමු කියලා කිව්වට මේ වෙද්දි දවල් 12ක් වෙලා. ඉතින් මෙන්න මේගොල්ලෝ ආවට පස්සේ තමයි අපි ඉතුරු වැඩ ටික පටන් ගත්තේ. මුලින්ම ගෙනාව කැම ටික මෙන්න මේ විදිහට ලස්සනට තියාගත්තා. බලන්නකෝ මේකේ අවසානය කොහොමද කියලා. ඉස්සරහට එන්නේ හරි ලස්සන කාලයක්නේ. ඉතින් මෙන්න මේ විදිහට සකුරා මල් පිපිලා මේගොල්ලෝ ලෑස්ති වෙන්නේ ඒ කාලේ පිළිගන්න. දැන් ඉතින් අපි හදාගෙන ආව දේවල් කට්ටියත් එක්ක මේ විදිහට රස විඳින්න තමයි මේ හදන්නේ. මේ වගේ දුර රටක ජීවත් වෙද්දී අපිට ගොඩක් වෙලාවට අපේ ෆැමිලි එකේ අය මිස් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඉන්න අපේ යාළුවෝ අපි ළඟින් මාස්ටර් කරන අයත් එක්ක චුට්ටක් එළියට ගිහිල්ලා මේ විදිහට පුංචි වෙලාවක් ෆ්‍රී එකේ ගත කරන්න ලැබෙන එකත් ඇත්තටම ලොකු දෙයක්. මොකද මේ වගේ රටවල් වල අපි හරි ඒකාකාරී ජීවිතයක්නේ ගත කරන්නේ. මේ දවසේ හොඳටම හුළඟ සීතල ටිකක් වැඩි වෙලා තමයි තිබුණේ. ඉතින් ටිකක් අමාරුවෙන් තමයි අපි මේ කෑම බීම මෙතන තියාගෙන කෑවේ. මෙහෙදී අපි දෙන්නගේ පුංචි පවුලට ළඟින් ඉන්න කට්ටිය තමයි ඉතින් මේ. මෙතන ගොඩක් අය ඒගොල්ලන්ගේ ෆැමිලිස් එක්ක ඇවිල්ලා කෑම බීම කාලා විනෝද වෙනවා. ඒ වගේම පොඩි අයට සෙල්ලම් කරන්න ලොකු ඉඩ ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඕන විදිහට දුවලා පැනලා මෙතන විනෝද වෙන්න පුළුවන්. කන අතරේ අක්කි මමයි දෙන්න මේ විදිහට චුට්ටක් සෙල්ලනුත් කරා. ඉතින් ලැබුණු දවසේ උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. හැමදාම එකම විදියට ඉන්නවට වඩා මේ විදියට එළියට ඇවිල්ලා චුට්ටක් සෙල්ලම් කරනවා නම් ඇත්තටම හොඳයි. මුලින්ම අපි දෙන්න විතරයි සෙල්ලම් කරේ. හැබැයි අවසානයේ බලන්නකෝ අපේ කට්ටිය ඔක්කොම අපිත් එක්ක සෙල්ලම් කරන්න එකතු වුණා. මේ වීඩියෝ එක එඩිට් කරද්දිත් මට ආයෙම එදා දවසට යන්න තිබුණා නම් කියලා හිතුණා. මොකද ඒ තරම් ලොකු සතුටකින් තමයි අපි එදා දවස ගත කරේ. මේ දේවල් තමයි අපේ ජීවිතේ කවදා හරි දවසක මතක විදිහට ඉතුරු වෙන්නේ. ඉතින් අපි ආයෙම මේ දේවල් බලන දවසට අපිට ඒ මතක හරි ලස්සනට බලන්න පුළුවන්. ඉස්කෝලේ කාලේ ටිකක් මතක් වුණා මේ විදිහට සෙල්ලම් කරද්දී. හුඟ කාලෙකින් තමයි ඉතින් මේ විදිහට අපි සෙල්ලම් කරන්නේ. මොකද අපිට වෙලාවක් නැහැනේ මෙහෙ ඉඳී මේව සෙල්ලම් කරලා ඉන්න. ඉතින් ලැබුණ වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා අපි. දැන් ඉතින් මේ වැඩේට අපේ කට්ටියම එකතු වෙනවා. මොකද ඒගොල්ලෝටත් ආස හිතුණා අපි මේ විදිහට සෙල්ලම් කරද්දී.
ගොඩාක් හොළඟ තිබුණ නිසා අපේ බඩුත් එහාට මෙහාට යනවා. ඔයාලට පේනව නේද? ඔයාලා ගහනවට වඩා ඔයාලා ඇහිදෙන එක තමයි වැඩිපුරම කරන්න ඕනේ. ඉතින් ඒකට අපි පොඩි විසඳුමක් හොයාගත්තා. මොකද නැත්තම් ඒක හරියට කරන්න වෙන්නේ ලස්සනට සෙල්ලම් කරන්න හම්බ වෙන්නේ නැහනේ. ඉතින් මං කියන්නම්කෝ ඒක අපි මොකක්ද ඒකට කරේ කියලා. අපි රැග් එකක් විදිහට බෝලේ වට්ටන කෙනාට කෙසෙල් ගෙඩියක් කන්න තමයි දුන්නේ. ඉතින් නැත්තම් හැමතිස්සෙම බෝලේ ඇහිඳින්න වෙනවනේ. ඒකට බයට කට්ටිය හොඳට සෙල්ලම් කරා. හැබැයි අපි ගාව ගෙනියපු කෙසෙල් ගොඩාක් තිබුණා. ඒ නිසා කෙසෙල් තමයි කන්න දුන්නේ. හැබැයි ඉතින් පස්සේ ලස්සනට සෙල්ලම් කරා. කෙසෙල් කන්න දෙන වීඩියෝ එකක් නම් මට ගන්න බැරි වුණා. මේ ඒ වුණාට කෙසෙල් හැමෝම කෑවා. මම තමයි මුලින්ම කෑවේ. මගේ අතින් තමයි මුලින්ම බෝලේ වැටුනේ. කෙසෙල් කන්නේ නැතුව බේරුනේ අපේ අයියා විතරයි. ඒ අය අක්කී දෙන්න තමයි අවසානට ඉතුරුනේ. හැබැයි කට්ටිය කොහොම හරි කරලා අක්කිගෙන් බෝලේ වට්ටන්න හැමතිස්සෙම එයාටම බෝලේ දුන්නා. ඒ නිසා එයාටත් කෙසෙල් කන්න වුණා. අයියා විතරයි කෙසෙල් කන්නේ නැතුව බේරුනේ. දැන් කට්ටියගේ ප්ලේයින් නම් ගොඩක් හොඳයි. මොකද කෙසෙල් කන්න වෙන බයටම කට්ටිය හොඳට සෙල්ලම් කරා. ඉතින් ඔය විදිහට කට්ටියම සෙල්ලම් කරලා අවසානයේ අපි ඔක්කොම පොඩි පැක් කරගෙන මේ එන්න තමයි හදන්නේ. එන අතරමඟදී අපි ලස්සන දෙයක් දැක්කා. මේ බලන්නකෝ. සකුරා මල් ලස්සනට පිපුණු මල් ආයක් තමයි මේ තියෙන්නේ. එද්දි රැවිලා නිසා එතන නැවතුනේ. ඉතින් අන්න ඒ විදිහට තමයි අපේ එදා දවස ගත වුණේ. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන බලාපොරොත්තු වෙන. අදට ඔයගොල්ලන්ගෙන් සමගන්නවා. ගිහින්